මට ඉන්න තැන නැහැ. අන්න ඉන්න තැන නැහැ. අපිට සල්ලි නැහැනේ මහත්තයා. අපි අන්ත අසරණ මං ඉන්න තැන දැක්කම කාටත් දුකයි. ලෝකය දියුණුව ගැන කතා කරනවා. අහස උසට මන්දිර ඉති වෙනවා. හැබැයි ඒ හැම දෙයකම එහා දහඩිය සහ කඳුළු අතරේ තනිවුණ මිනිස්සු අපේ රටේ අස්සක් මුල්ලක් නෑරම ඉන්නවා. අද අපි ඔබට කියන්නේ ඌව පළාතේ මහියංගනය මිරහන ප්‍රදේශයෙන් ඇසෙන ගල් පර්වතයක් මත තනිවුණු අසරණ පවුලක සංවේදී කතාවයි. මේ හරිහැටි වහලක් නැති දැඩි අවුරශ්මියට රත්වෙන වැස්සට තෙමෙන කූඩාරමක් වැනි කුඩා පැලක්. මේක නිවසක් නෙවෙයි. මේක ඔවුන්ගේ දෛවයට ඉතිරිවුණු එකම සෙවනයි. මෙන්න මේ දුෂ්කර වටපිටාව ඇතුලේ ජීවිතය ඉල්ලලා සටන් කරන අම්ම කෙනෙක් අපිට හමුවුණා. ඇය සිව් මසක ගැබිනියක්. තවත් මාස කිහිපයකින් මෙලොව එළිය දකින්නට ඉන්න බිලිඳාටයි 6 හැවිරිදි සිය වැඩිමහල් දියණියටයි හිසට සෙවනක් ඉල්ලලා මේ අම්මා දෙවියන්ට කන්න ලව් කරනවා. රැට මහත්තයා ඇහැරලා ඉන්නවා. බබායි මම නිදාගද්දී අලි එයි කියලා සත්තු. ඇත්තරම දුප්පත් තමා. මේ සැරේ හේන කරා ඒක හරි ගියෙත් නෑ. මහත්තයා දවසේ කුකුලි වැඩකට ගිහින් ආවොත් ළමයාගේ කියන්නේ ගිනීමට මේවා කරනවා. බඩු ගේනවා උයන උපකරණ. ඒ ගෙනාවම ඉතින් ඉවරයි. හෙට දවසේ දවස් 2000ක් 500 එහෙමයි මේවා වෙන්නේ. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. මට ඉන්න තැනක් මොකක් හරි ගස්සලා දුන්නාම නම් ඇති. මේ ග්‍රාම නිලධාරීත් දන්නවා මේ අපි මෙහෙම ඉන්නවා කියලා එයාලා දන්නවා. අපිට මං කිව්වට පස්සේ හද මුකුත් උත්තරයක් දුන්නේ නෑ එයාලා. හේන් ගොවිතැනින් සහ ලැබෙන සුළු කුලී වැඩකින් සොයාගන්නා සොච්චම් මුදල වේල පියවා ගන්නත් මදි වෙද්දී ඔවුන් කොහොමද හිතන්නේ ස්ථිර නිවසක් ගැන? වැස්ස වෙලාවට මේ පොඩි කූඩාරම ඇතුළට වතුර එනවා. දරුවත් එක්ක රැට ඉන්නේ බොහෝම බයකින්. තව මාස කිහිපයකින් ලැබෙන්න ඉන්න දරුවත් අරගෙන මේ පවුල මේ කූඩාරම ඇතුලේ කොහොම ජීවත් වෙයිද? මේ දුෂ්කරතාවය මේක මහත්තයා මේ මොකද මට ඉන්න තැන නැහැ. අන්න ඉන්න තැන නැහැ. පස්සේ ග්‍රාම සේවල කිව්වම් පස්සේ ඒගොල්ලෝ ගණන් ගන්නෑ. අපි නිකන් අර මේ ඇම්බල්ටන් වගේ ගණන් ගන්නෑ. නිදන් මම කිව්වා. ඊට පස්සේ ඒජිනෝ ආවා. අන්න අතෙන්ට ගියා. ඊට මම කිව්වා මිස් මේක කියලා. ඊට පස්සේ කිව්වා ඔයාගේ ඉඩම සම්පූර්ණ මම තහනම් කියන්නම් කිව්වා. මට ඒ තරම් බලතල තියෙනවා කිව්වා. එතන තියෙන්නේ නිලධාරී වැලි ගන්න පොවමින් දාගෙන. ඉතින් මහත්තයා ඔය තියෙන සම්පත අපි රකින්න ඕනේ. ඒගොල්ලෝ මුග්ගස් කපනම හොරෙන් හැමදේම කරනවා. අන්න ඒකට මම විරුද්ධයි. මොකද මම මේ සම්පත දැක්කගේ අවසානයේ මගේ දරුවා පිටින්දි ඉදින්න ඕන දිද්දිගේ මාව කූඩු කරන්න හදපුවා. මම ඊට පස්සේ හද නැතු හිටියා. මම වැදට කිව්වා මම කූඩු කරන්න එපා. මගේ අයින්තක මේ නෝන දරුවා බඩගිනි වෙනා කිව්වා. ඊට පස්සේ ගියා. ඒ ගියාට පස්සේ මම ගාවතක නෝන මහත්තයා ආවට පස්සේ මහත්තයා මෙතෙන්ද බලාගෙන ඉඳලා මුකුත් කිව්වේ නැහැ. හිනාවිල ගියාන මම ඉඩම් බලපත්‍ර මේවත් දාම්මා වට දෙකක් ලියලා දුන්නා. පන්සලේ තිබුණා වැඩ මේකක්. ඒකෙමුත් දුන්නා ටොයිලට් පො. අදෙන් අඬවර ගල් නැහැ. මොකද අපිට සල්ලි නැහැනේ මහත්තයා. ඇත්ත කතාව කියන්නේ අපිට සල්ලි නැහැ. නැති හින්දා තමයි මම කිව්වේ කියනකොට අපි ගණන් ගන්න. අර සල්ලි කොලේ දෙන මිනිහට උදව් කරනවා. මෙන්න මේකේ නිලධාරීන්ගේ එකම වැරද්දක් නැතනේ. දුප්පතට කිසිම chance එකක් නැහැ. සල්ලිකාරයට chance එක තියෙනවා. අන්න ඒකේ තමයි මම කිව්වා මේ අපේ ජනාධිපතිතුමා මේ දේ දැක්කොත් මෙන්න මේකට පිළියම ගන්න කියන එක තමයි මම කියන්නේ. මොකද අපි අන්ත අසරණ මං ඉන්න තැන දැක්කම කාටත් දුකයි. අන්න ඒ දේ තමයි මම කියන්නේ. රටක අනාගතය දරුවන් නම් ඒ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන්න ඔවුන්ගේ හිසට සෙවනක් අවශ්‍යයි. මේ නූපන් දරුවා වෙනුවෙන් මේ සිඟිති දියණිය වෙනුවෙන් මනුෂ්‍යත්වයේ නාමයෙන් දෑතක් දිගු කළ හැකි පින්වතෙක් ඔබ අතර සිටිනම් ඔබ ඒ කරන උතුම් පින්කම ජාති ජාතිත් ඔබට පළ දෙනු නිසැකයි. මේ පුවත ඔබ වෙත ගෙනෙන අපෙත් එකම පැතුම බලධාරීන්ගේ සහ පරිත්‍යාගශීලීන්ගේ අවධානය මේ මිරිහන ගම්මානයට යොමු වේවා කියන එකයි. ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ රොක් නිවුස් සමග